Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔන්න මං අද තවත් ලස්සන චූටි vlog එකක් ඔයාලට ගෙනාවා. ඒ තමයි අදින් අපේ campus vacation ඉවරයි. දැන් මම මේ boarding එකට යන ගමන් තමයි ඉන්නේ. මේ පාර ගෙනියන්න එච්චර බඩු තිබ්බේ නැහැ. බෑග්ස් දෙකක් වගේ තමයි තිබ්බේ. ඉතින් අයත් එක බයික් එකේ තමයි ගියේ. ගෙදරින් අපි 10ට වගේ තමයි පිටත් වුණේ. මොකද ගිහිල්ලා ඔක්කොම ක්ලීන් කරලා වැටි කර ගන්න ඕන නිසා කලින්ම අපි ගෙදරින් පිටත් වුණා. නැත්තම් කලින් ඊට පස්සේ දවසේ උදේම ඉඳන් එක දිගටම ලෙක්චර්ස් පටන් ගන්නවා. ඒක නිසා අපි කොහොම හරි දවල් 2 වගේ වෙනකොට මාළඹේට ආවා. ඇවිල්ලා ඒ කියන්නේ කෙලින්ම අපි බෝඩින් එකට ගිහිල්ලා බෑග්ස් ටික තියලා ඊට පස්සේ ආපහු ආවා ලන්ච් ගන්න. අපේ කැම්පස් එකේ එහා පැත්තෙම තියෙන ආකේඩියා එක ළමයි. අපි ඒකෙන් තමයි ලන්ච් ගත්තේ. ඊට පස්සේ කාලා හැම ඉවර වෙලා එන ලෑස්ති වෙලා මිරේක ළඟට ගිහින් චුට්ටක් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. හැමදාම වගේම ඒක ඉතින් මිරේකත් දැක්කත් ඉතින් ඒක කරනම දෙයක් නේ. ඉතින් ඒ වෙනදා වගේම අදත් ගිහින් චුටි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන කෙලින්ම අපි ආයි කාගිල්ස් එකට ආවා. කාගිල්ස් එක මේ කාගිල්ස් එක කොතලාවල කාගිල්ස් එක. ඒ කියන්නේ මගේ බෝඩින් එක ළඟම තමයි මේක තියෙන්නේ. මම ගොඩක් වෙලාවට මේකෙන් තමයි ළමයි බඩු ගන්න. මොකද බෝඩින් එක ළඟමනේ. එතකොට ලේසියෙන් අරන් යන්න හැමත් ඒක නිසා. හැබැයි සමහර දවස්වලට මෙතනින් කොච්චර ළඟ වුණත් බඩු අරගෙන ටැක්සි එක යන ටයිමුත් තියෙනවා. නැත්නම් නැහැ. මම ළමයි බඩු ගන්නේ මේ සතියකට සැරයක් වගේ තමයි. මොකද වීකෙන්ඩ් එක ගොඩක් වෙලාවට එක්සෑම් අසයින්මන්ට්ස් ඒ මොන හරි ඒ වගේ දේවල් නැත්තම් මම හැම වීකෙන්ඩ් එකම ගෙදර යනවා. ඒක නිසා සතියකට හරියන තමයි මම බඩු ඒ කියන්නේ උයන්න ඕනි කරන දේවල් ඒ ඔක්කොම ගන්නෙ. මොකද බෝඩින් එකේ ෆ්‍රිජ් එක කියන්නේ ගොඩක් අය යූස් කරනවානේ. එතකොට මේ හැම එක දිගටම බඩු දාලා තියන්නත් බෑ. එහෙම එක චුටි දේවල් නිසා මේ සතියකට සැරයක් තමයි මම බඩු ගන්නෙ. ඒක ඇත්තටම ලේසිත් එක්කලා එහෙම කරන එක. එතකොට අර අපත යන්නෙත් නැහනේ බඩු. ඒක නිසා මට ළමයි ගොඩක් බෝඩින් එකේ ඉන්නවා නම් ඔය කොත්තුමි නැත්තම් ඔය රාමෙන් වගේ දේවල් සතියකට 2ක් වගේ එහෙම කැවෙනවා. ගොඩක් මම try කරනවා මේ කන්න නැතුවම ඉන්න. ඒත් අර වැඩත් එක්ක ලේසියට එහෙම මේ කැවෙනවා. මම දැන් ඔය වැකේෂන් පීරියඩ් එකේ ගෙදර ඉන්නකොට නම් එහෙම ඒ වගේ දේවල් කෑවෙම නැහැ. මොකද දැන් බෝඩින් එකට ආවහමත් එක දිගටම කෑවෙන නිසා ඒවා මේ ලිමිට් කරා. තව ළමයි මම වතුර බොන්නේ ඇත්තටම කඩේ. මොකද මට අර මෙහි තියෙන වතුර වල ක්ලෝරින් නිසා ටිකක් බොන්න අමාරුයි.
පෙලක් වෙලාවට උණු කරලා නෙමෙලා එහෙම බොනවා. නැත්තම් ගොඩක්ම මේ වතුර කඩෙන් තමයි බොන්නේ. ඊට පස්සේ ළමයි ඕන කරන බොඩු ටිකයි වැඩි කරගෙන දැන් මම බෝඩින් එකට ආවා. අයමව බෝඩින් එකෙන් දාලා ඒ ඔක්කොම ටික කරලා දීලා එයා ගියා ඉක්මනට. මොකද රෑ වෙන නිසා. ඊට පස්සේ ඔන්න මම දැන් ඉතින් ආපු ගමන්ම චුට්ටක් බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා රූම් එකට. හැබැයි ලොකු අවුලක් නම් නැහැ. ඩස්ට් එක තිබ්බා ටිකක් එච්චරයි හැබැයි. ඊට පස්සේ ඔන්න ආපු ගමන්ම දොරවල් ජනල ඔක්කොම ටික ඇරලා චුට්ටක් ඉතින් වටපිටාව බැලුවා. මොකද කියලා මොකද කාලෙකින් ඉතින් ආවේ. ඔයාලට මතකද ළමයි මම වැකේෂන් යන කලින් ව්ලොග් එක පෙන්නුවා. මෙහි බලපටව ටිකක් ඉන්නවා. එයාලා තාම ඉන්නවා. එයාලා දැන් ටිකක් ලොකුයි. ඉතින් මං ආපු ගාම ආලවත් දැක්කා. දැන් මං හිතාගෙන ඉන්නේ එයාලට මොන හරි හදලා දෙන්න හෙට විතර. යුනි ගිහින් ආවිල්ලා එහෙම. ඊට පස්සේ ඉතින් ඔන්න බඩු බෑග් ටික මම මේ හදිස්සියට එළියෙන් තියලා තමයි බෝඩින් එකේ ගියේ. මේ ආයිමත් මේ මොකද බඩු අරක්මට එන්න ඕන නිසා ඊපස්සේ ඒ ටික මේ අතුරට ගෙනත් තියලා චුට්ටක් ඉතින් මහන්සි කියන්නේ හොඳටම මහන්සි. ඉතින් ළමයි මේක තමයි මගේ රූම් එක. මේ තමයි මගේ මිහිර එක. අනිතින් ආපු ගමන්ම මේ චුට්ටක් පෙන්නුවා වීඩියෝ ක්ලිප් එකක් අරගෙන. මේක තමයි මට ඉතින් මේ බෝඩින් එකෙන් දුන්න මිහිර එක. ලොකු අවුලක් නැහැ ෂේප් එකේ ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන්ද අවුලක් නැහැ. ඉතින් මෙච්චරයි මම ගෙනාව මේ බඩු ටික. ලොකු දෙයක් නැහැ. ගොඩම තියෙන ඇඳුම් ටික තමයි. මොකද මම පොතුත් මේ අරන් ගියේ නැහැ මේ ගෙදර. හායි. ඔන්න මම දැන් තමයි හරියටම බෝඩින් එකට ආවේ. මම මේක හායි ළමයි. මම පේනවද? දැන්. හායි. ඔන්න මම දැන් තමයි හරියටම බෝඩින් එකට ආවේ. මාරතර මහන්සි. හරි. ඔන්න ළමයි මම දැන් තමයි හරියටම ඒ කියන්නේ බෝඩින් එකට ආවේ. ඒ කියන්නේ මම මේ ඇවිල්ලා දවල් මේ බෑග්ස් ඔක්කොම මේ තියලා ඊට පස්සේ ගිහිල්ලා මේ බෑග්ස් ඔක්කොම තියලා ඊට පස්සේ මේ අයියත් එක්කම ආයි මේ ගිහිල්ලා මේ ලන්ච් අරගෙන දැන් එයාටත් යන්න බෑ බඩගිනිනේ මේ ලන්ච් අරගෙන අපි දෙන්නම ඊට පස්සේ එයා මේ යන්න පිටත් වුණා. මාව මේ මොකද්ද මට ඕනි කරන දේවල් ගන්න ඕන නිසා මම කාගිරිස් එක ළඟින් නැවතුණා. ඊට පස්සේ මම දැන් මට ඒ කියන්නේ ඕනි කරන මම මේ කියන්නේ මට ඕනි කරන උයන්න ඕනි කරන එහෙම හැමදේම ගන්න වීක් එකකට මේ හරියන තමයි මම ගන්නෙ. දැන් ළමයි මම ඔක්කොම ටික මුල ඉඳන්ම මේ පිළිවෙලකට අස් ගන්න ඕනේ. නැත්තම් මට බෑ හරි අමාරුයි එහෙම නැතුව ඉන්න. ඔක්කොම මේ හොඳටම ක්ලීන් එකට තියෙන්න ඕනේ. මේ බලන්න මේ තමයි මම ගෙදරින් ගෙන ආපු ටික. ඒ ටික මේ අස්කාන්තින ඊට පස්සේ මේ මගේ කිචන් එකේ මම මේ යූස් කරන බඩු ටික මම ඒ ටික මේ යන්න කලින් මේ ක්ලීන් කරලා ඔක්කොම හොදලා කරලා ඇතුලේ මෙහෙම නිකන් තියලා ගියේ. ඊට මේ මොකද එළිය තිබ්බොත් තවත් ඒ කියන්නේ හොඳටම මේ ජරා වෙනවා. ඒක නිසා මල්ලම මෙතනින් මගේ vlog එක අද vlog එක මම end කරනවා. මොකද මට හරිය මහන්සි මට තව අස් කරන්න හැමමයි ඔක්කොම ටික.
මොකද දැන් ඊළඟට පෙන්වන්න ස්පෙෂල් එහෙම විශේෂ දේවල් නැහැ. මේ අස්කන ටික තමයි. දැන් රෑ වෙන්නත් ළඟයි. ඒක නිසා මේ මම මෙතනින් නවත්තන්නම් vlog එක. මගේ හෙට ඒ කියන්නේ after vacation university first day එක මම ස්පෙන්ඩ් කරන්නේ කොහොමද? ඒ දේවල් මම වෙනම vlog එකකින් ගේනවා. sorry. වෙනම vlog එකකින් ගේනවා. තව මොනවාද මම යන්නේ මොන year එකටද ඒ details ටික එතකොට first lecture එක කොහොමද කරන්නේ ඒ දේවල් ඒ ඔක්කොම මම ඔයාලට වෙනම vlog එකකින් ගේන්නම්. මේකට මැඩ් කරොත් දිගත් වැඩි අනික එහෙම අර බලන්නත් එපා වෙනවා බෝරින් ඒක නිසා. එහෙනම් මම මෙතන මගේ vlog එක නවත්තනවා. ඊළඟට තවත් ලස්සන දවසක ලස්සන vlog එකකින් හම්බෙනකම් ගිහින් එන්නම්. හැමෝම පරිස්සමට ඉන්න. bye bye.